මේ තමයි අලුතෙන්ම රිලීස් වෙච්ච DJ mic 3 එක. එතකොට මේ වගේ අනිත් අතේ තියෙන්නේ සද්දෙන් වැඩ කරන වැකුම් ක්ලීන් එක. ඉතින් මේ loud noise එක කොහොමද fix කරගන්නේ? අපි බලමු. දැන් මම කතා කරන සද්දය ඔයගලන්ට කොහොමද තේරෙන්නේ? ඒ තමයි DJ mic 3 එකේ තියෙන noise cancellation වල තියෙන quality එක. එතකොට මේ වගේ loud noise එකක් වුණත් ගානට clear කරගෙන ඔයගලන්ට හොඳ output එකක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා අලුතෙන්ම ආපු මේ DJ mic 3 එකට. ඉතින් අපි ටක් ගාලා බලමු මේකේ ස්පෙસિෆිකේෂන් සහ අන්බොක්ස් කරාට පස්සේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අයිවන් අද අපි කතා කරන්න යන්නේ DJ ලා අලුතෙන්ම රිලීස් කරපු DJ mic 3 එක ගැන. ඉතින් මේ DJ ලා රිලීස් කරපු අලුත්ම mic එකේ version දෙකකින් තමයි ඒගොල්ලෝ රිලීස් කරලා තියෙන්නේ. එකක් තමයි single transmit එකක් එක්ක එන single person mic එක. අනිත් එක තමයි dual transmitters එක්ක එන dual person mic එක. මේක මේ වගේ box දෙකකින් තමයි එන්නේ. ඉතින් අපි unbox කරගෙන බලමු කොහොමද ඇතුලේ තියෙන appearance එක මොන වගේද සහ mic 2 එකෙන් වෙනස් වෙන්නේ මොන වගේ දේවල්ද ඒගොල්ලෝ මේ අලුත් box එකට එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ DJ mic 2 එකක් පාවිච්චි කරලා. එතකොට transmit එකේ size එක ඔයගලන්ට පේනවා. ඉතින් DJ mic 3 එකේ ඇවිල්ලා තියෙන ලොකුම වෙනස තමයි box එකේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් DJ mic mini එකේ ආපු transmit එක size එකටම තමයි DJ mic 3 එකේ transmit එකත් release කරලා තියෙන්නේ. ඉතින් ඒක ටිකක් ලොකු advantage එකක් වෙනවා. මොකද මේ වගේ ලොකු bulky mic එකක් ගෙනුවට ඒගොල්ලෝ අලුත් version එකට add කරලා තියෙනවා මේ විදිහට පොඩි ට්‍රන්ස්මිට එකක්. ඒකන DJ mic mini එකේ ආපු විදිහටම තමයි ට්‍රන්ස්මිට එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ box එකේ පොඩ්ඩක් spec එක අපි බැලුවොත් එහෙම ඇවිල්ලා තියෙනවා light weight and compact storage කියලා mention කරලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂ වෙනසක් තමයි මේ mic එකේ තියෙන මේකට 4 channel output එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට එකම වෙලාවෙදී transmitters 4ක් connect කරලා ඔයාගේ වීඩියෝ එක කරගන්න හැකියාව මේ අලුත් DJ mic 3 එකට තියෙනවා. ඉතින් මේ අලුත් mic එකට 3 voice tone preset එකක් වගේම 2 level noise cancellation option එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම in the box mention කරලා තියෙනවා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා receiver එකයි transmitters දෙකක් charging case එක ඒ වගේම carrying pouch එක magnets දෙකක් magnetic clip දෙකක් charging වලට USB type C cable එකක් 3.5 sound adapter එකක් ඊට පස්සේ windscreen 4ක් සහ mobile phone adapter එකක් මේ box එක ඇතුලේ include වෙලා ඇවිල්ලා තියෙනවා කියලා ඒගොල්ලෝ mention කරලා තියෙනවා. ඉතින් අපි box එක open කරගෙන බලමු කොහොමද appearance එක කියලා. ඉතින් මේ වගේ පැකේජ් එකක් තමයි box එක ඇතුලේ එන්නේ. ඇතුලේ තව usual paperworks ටිකයි DJI sticker එකක් ඇවිල්ලා තියෙනවා. I think මේ ටික පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඉතින් මෙන්න මේ වගේ handy packaging එක තමයි mic 3 එකට ඇවිල්ලා තියෙන්නේ. open කරගත්තට පස්සේ windscreen ටික තියෙනවා 3.5 cable එක ඊට පස්සේ magnets දෙකක් තියෙනවා එන්න මේ විදිහට තමයි charging case එක තියෙන්නේ ඉතින් pouch එක ඇතුලේ ওই දේවල් ටික තමයි තියෙන්නේ cable එකක් පොඩ්ඩක් එළියට අරගෙන බලමු ඉතින් 3.5 cable එක සහ type C cable එක මේ වගේ තියෙනවා windshield එකයි දෙකයි තුනයි හතරක් තියෙනවා මේ විදිහට ඇවිල්ලා. mic 2 එකේ ආපු විදිහටම magnets දෙකකුත් ඇවිල්ලා තියෙනවා. අපි charging case එක පොඩ්ඩක් එළියට අරගෙන බලමු. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ mic 2 එකේ ආපු appearance එකේ විදිහටම තමයි mic 3 එකත් ඇවිල්ලා තියෙන්නේ. අපි ළඟ තියෙනවා mic 2 එකේ box එක පොඩ්ඩක් අපි box එක පොඩ්ඩක් compare කරලා බලමු size එක මොන වගේද කියලා. ඉතින් මේ තියෙන්නේ DJI mic 2 එකේ charging box එක, මේ තියෙන්නේ DJI mic 3 එකේ charging box එක. මේකේ එළියෙන් නිකන් බැලුමට සමානයි වගේ පෙවුනට dimension වල පොඩි වෙනස්කමක් තියෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් එකමාරක වගේ variation එකක් ඇවිල්ලා තියෙනවා අලුත් mic 3 charging box එකට සහ මෙතන mic 3 කියලා print වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි charging case එක open කරලා බලමු transmit එකයි receiver එකයි කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි අලුත්ම DJI mic 3 එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තමයි අලුත්ම DJI mic 3 receiver එක. පොඩ්ඩක් තියාගමු. මෙන්න තියෙනවා අලුත්ම transmit එක. size එක නම් mic mini එකට වැඩිය ටිකක් විතර ලොකුයි. ඒත් DJI mic 2 එකේ transmitter වැඩිය සෑහෙන පොඩි කරලා තියෙනවා. size comparison එක මෙන්න මේ වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ transmitter එකේ inbuilt recording option එක තියෙනවා. අපි පොඩ්ඩක් mic එක තියා පැත්තෙන් transmitters දෙකම තියෙනවා.
මොබයිල් ෆෝන් ඇඩප්ට එකක් තියෙනවා ඒ විදිහට තමයි එන්නේ ඇක්සසරීස් ටික. ඉතින් ඔයගලන්ට මතකද කලින් mic 2 transmitter එකේ magnetic clip එක වට transmitter එකෙන් අයින් කරන්න බෑ. ඒත් මේ අලුත්ම DJI mic 3 එකේ මේ විදිහට ඔයාලට ඒ magnetic clip එක remove කරගන්න පුළුවන්. එතකොට ඔයාලට t-shirt එකට කොහේ හරි attach කරගන්නවා නම් magnet එක use කරලා මේ විදිහට අතුලෙන් මම දැන් මේ mic 2 එක attach කරලා තියෙනවා වගේ attach කරගන්න පුළුවන්. මේ විදිහට magnet එක පාවිච්චි කරලා එහෙම නැත්නම් ඔයා cap එකකට එහෙම නැත්නම් මැග්නට් එකක් නැති තැනකට ඇටච් කරගන්නවා නම් මේ විදිහට ක්ලිප් එක යූස් කරලා ඉවර වෙලා මේ විදිහට ඇටච් කරගන්න පුළුවන් පහසුකමක් තියෙනවා. ඉතින් මේ චාර්ජින් බොක්ස් එක චාර්ජ් වෙන්න කාලය පැය එකමාරක් වගේ යනවා. ඒක පැය එකමාරක් ෆුල් චාර්ජ් කරගත්තට පස්සේ ඔයාලට පැය 28ක් දක්වා භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ ක්වික් චාර්ජින් ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙන නිසා ඔයාලට මයික් එක හදිසි යූස් කරනවා නම් විනාඩි 5ක් චාර්ජ් කරලා පැය 2ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මේ චාර්ජින් බොක්ස් එක. ඉතින් මේ DJI mic 3 එකේ තව තියෙන වැදගත්ම ඔප්ෂන් එකක් තමයි අපිට channels 4ක් දක්වා යූස් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි DJI Mimo app එක යූස් කරලා ඉවර වෙලා ඔයාලට noise cancellation levels දෙකකට adjust කරගන්න පුළුවන්කම තියෙනවා. අපිට කලින් mic 2 එකේ option එක තිබ්බේ නැහැ. ඉතින් DJI mic 3 එකට එද්දි අප්ඩේට් වෙලා තියෙන හොඳ option එකක් තමයි noise cancellation levels දෙකකින් control කරන්න හම්බෙලා තියෙන එක. ඒ වගේම ඒගොල්ලෝ කියලා තිබ්බා receivers තව ඒ කියන්නේ main receiver එකට අමතරව තව sub receivers 7ක් මේකට time code එක sync කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් multi camera production එකක් කරද්දී එන audio එක sync කරගන්න main receiver එකට අමතරව තවත් sub receivers 7ක් මේ DJI mic 3 එකට sync කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 3 tone voice preset එකක් ඇවිල්ලා තිනවා. එතකොට ඔයාලට tones 3කට voice එක adjust කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් option එකක් තමයි noise cancellations level දෙකකට ඇවිල්ලා තියෙනවා. transmitter එකයි receiver එකයි අතර මීටර් 400ක් දක්වා වැඩ කරනවා කියලා තමයි කියන්නේ. ඒත් obstruction මොන හරි තියෙනවා නම් සාමාන්‍යයෙන් මීටර් 100ත් 80ත් අතර ප්‍රමාණයක් ඇතුළත clear audio එකක් ඒ කියන්නේ lossless audio එකක් ඔයගලන්ට record කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ අලුත් DJI mic 3 එක DJI ලගේ ඇවිල්ලා තියෙන latest products වෙන ඒ කියන්නේ Osmo 360 එක Osmo Pocket 3 එක Osmo Action 5 එක ඒ වගේ device ඕන එකක් එක්ක sync කරගැනීමේ හැකියාව තියෙනවා. තවත් විශේෂ කාරණා තමයි මේකේ 32 bit audio record කිරීමේ හැකියාව තියෙන එක. ප්‍රොෆෙෂනල් වීඩියෝ කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් 32 bit කියන එකේ ප්‍රයෝජනේ කොහොමද කියලා දන්නවා ඇති. ඉතින් අද අපි අරන් ආවේ DJI mic 3 එකේ quick unboxing එකක් එක්ක specification එක ගැන පැහැදිලි කිරීමක්. ඉතින් කොහොමද මේක user experience එක කියලා ඒ කියන්නේ අපි මේක කොහොමද day to day life එකේදී පාවිච්චි කරද්දී අපිට කොහොමද දෙන experience එක කියලා අපි තව වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් කැමල්ගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගලන්ට බොහොම ස්තුතියි. මේ වගේ අලුත්ම වීඩියෝ එකක් ඉස්සරහට බලන්න bell icon එක click කරලා අපිව subscribe කරලා තියාගන්න. තව වීඩියෝ එකකින් අපි හම්බෙමු.